සේරටම කලින් බයික් එකේ තෙල් ටිකක් ගහ ගන්න ඕන. තෙල් ටිකක් ගහගෙන ලාව නම් 9යි නෑ 28 9:00 වෙලාව. ඔන්න ගයිස් විනාඩි 5ක් විතර හිටියා. උබ එකෙන් ආවේ නෑ. ඔන්න පික්නික පොඩ්ඩක් ඔන් කරගත්තා. හයර් එකක් නම් ආවා. කස්ටමර් වෙන්න ඕන පාරේ ඉන්නේ මං හිතන්නේ. ඔබ මට පික් පින්නේ කියන 80 11 නේ. බෝගුන්තර පැත්තට නේද මේ? ඔව් බෝගුන්තර. මෙතන අරමුල පාරෙන් දාලා තන්නේ. අප්පා ට්‍රැෆික් එක අවුයි ට්‍රැෆික් එකයි කියන්නේ මචං බයික් පදින කොල්ලොන්ට නම් ආයිතින් සුපරි පරි තමයි. ඕ අසරේද? මාර සෙට් එකක් ඉන්නේ. මම හිතන් හිටියේ මොරටු හේන එකේ නෑ මොරටු වැත්ත කියලා. Good morning guys. ඔන්න මේ channel එකේ මුල්ම vlog එක අද කරන්න හදන්නේ. මේ වෙලාවේ නම් ඉන්නේ පන්නිපිටියේ. සේරටම කලින් බයික් එකේ තෙල් ටිකක් ගහ ගන්න ඕන. තෙල් ටිකක් ගහගෙන ලාව නම් 9යි නෑ 28 9:00 වෙලාව. ඉතින් පික්නික් ඔබ දෙකම දුවන් try කරනවා. ඒවල බලමු ඉතින් සාමාන්‍යයෙන් පැය 7ක් වගේ යද්දි පැය 6ක් වගේ දුවලා සාමාන්‍ය කීයක් වගේ රන් කරගන්න පුළුවන් වේද කියලා. පැසෙන්ජර් ෆ්ලෑෂ් ෆයර් දෙකම දුවන්න තමයි ප්ලෑන් කරන්නේ. Tunda macam, tunda ay. Berada kadang kala balang koda. Alin apa gak jaga? ඔන්න guys තෙල් ගහන වැඩි දැන් කරගත්තා. බලමු අපි නම් ඇප් එක ඔන් කළා. අද 27 වෙනි සෙනසුරාදා. සාමාන්‍ය මචල්ලා පික්නික් ඔබ දුවනයි ගොඩක් දන්නවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් කියන්නේ කාලය තිස්සේ දුවපු සහ ෆීල්ඩ් එකට ආපු අය දන්නවා සාමාන්‍ය වීකෙන්ඩ් වල පොඩ්ඩක් හයර් අඩුයි. සාමාන්‍ය කියන්නේ සමුදා ඉඳන් සිකුරාදා වගේ වෙනකම් හොඳට තියෙනවා සාමාන්‍ය කියන්නේ දවසේ හයර් ප්‍රමාණය තියෙනවා. ඊට සාපේක්ෂව සාමාන්‍යයෙන් සෙනසුරාදා ඉරිදා. සෙනසුරාදාට වැඩි ඉරිදා ගොඩක් අඩුයි. ඒක දන්නවා ගොඩක් අය සමහර ගොඩක් බහුතරයක් මේ අපේ කොල්ලෝ ඉරිදාට දුවන්නේ නැහැ. ඒ කියන්නේ සාමාන්‍ය හයර් නැත්තේම නෑ නෙවෙයි හයර් තියෙනවා. නමුත් වෙලා තියෙන්නේ සාමාන්‍ය හයර් එකක් අපි අරගෙන එන්ඩ් කරලා සාමාන්‍යයෙන් අර කලින් වගේ නෙවෙයි. කියන්නේ ළඟ වදින්නේ නැහැ. සාමාන්‍යව දැන් මටත් වෙලා තියෙනවා මම කියන්නේ දුවන්න පටන් ගත්ත කාලේ ගදිකට දිව්වා ඉරිදා දවස් වලට සාමාන්‍යයෙන් ඒ කියන්නේ හයර් එකක් අරන් අපි කියන්නේ කස්ටමර් හරි ෆ්ලෑෂ් එක හරි අපි ඩ්‍රොප් කළා සාමාන්‍ය විනාඩි 20 තියනවා. මම සාමාන්‍ය දවස් වල පැය භාගෙ පව ඉඳලා තිනවා ඊළඟ හයර් එක කියන්නේ ඊළඟ හයර් එක එනකම්. එහෙම දවස් තියෙනවා. අර වීකෙන්ඩ් එකේ තියෙන ප්‍රශ්නේ ඒක සෙන්සුරාදා ඉන්න කියන සාමාන්‍යයෙන් අර ගොඩක් කියන ගමන් විශේෂයෙන්ම ඉරිදා ගමන් අර අඩු කරනවනේ ගොඩක් අය වැඩ කරලා ගෙදර බලලා ඉන්න දවස් ඒ වගේ තියෙනවා. ඉතින් අද ඒකින් සෙනසුරාදා දවසක් බලමු ඉතින් ඔබ ඒක ඔන් කළා සෙනසුරාදා තත්ත්වය කොහොමද කියලා. උදේ 9:00යි. මම වැඩ පටන් ගන්න හරියටම තෙල් ටික ගහලා මැප් එකත් ලොකුවටම හීට් එකක් නැහැ. කොළඹුත් පැත්තට වෙන වගේ තමයි හීට් එක පොඩ්ඩක් වෙනන්නේ. බලමු ඉතින් ඔබ ඔන් කරලා බලමු. ටිකක් කළා ගිහිල්ලා හයර් එකක් අදින්න තිබුණත් එහෙම අපි පික්නික් පැත්තට ගිහිල්ලා බලමු. පොඩ්ඩක් අවුවයි වගේ මාෂාල්ලා. මේ පාන්දර වලට කාස්ට් එකේ පොඩ්ඩක් අවුව පොඩ්ඩක් සෙට් වෙනවා. වහින පාටකුත් තියෙනවා.
දැන් ඊයේ වගේ නෑ ඊයේ සාමාන්‍ය උදේ ඉඳන්ම පාන්දර ඉඳන්ම පටන් අරගෙන අස්තර 12ක් විතර වෙනකන් අද දාම නෑ. කළු කොල්ලක් තියෙනවා. බලමුද පුළුවන් තරම දුවගමු. ඔන්න ගයිස් විනාඩි 10ක් විතර බලන් ඉන්න උනා. මුල්ම හයර් එක වැදුනා උබ එකෙන් රුපියල් 266ක් වගේ මම දැක්කේ. කස්ටමර් ඉන්නෙත් අන්නේ පිටිය පැත්තට වෙන්න. මෙතනින් අපි යූටර්න් එක ගහලා කස්ටමර් ගන්න යමු. කිලෝමීටරයක් වගේ තමයි පෙන්වන්නේ මට. බලමු ගිහිල්ලා කස්ටමර් ගමු. ලොකු දුරක් යන්න නෑ 266ක් කියන සාමාන්‍යයෙන් කිලෝමීටර 6ක් පරිම 6ක් 7ක් අතර වගේ තමයි මං හිතන්නේ. හරි කස්ටමර් ළඟ ඉන්නේ අපි ගිහිල්ලා බලමු. කස්ටමර්ට කොහෙද යන්න තියෙන්නේ කියලා. මට පික් වින්නේ කියලා 80 නේ. බෝකුන්තර පැත්තට නේද මේ? මෙතන අරමුල පාරෙන් දාලා තන්නේ. Hari, siap tenang, besi. Hari, thank you. Guys, ද මුල්ම 6ක ෆිනිෂ් කරා. රුපියල් 271ක් 6ක amount එක. කිලෝමීටර මම හිතන්නේ 6ක් මාරක් වගේ තමයි ආවේ. අතක විදිහට නම් පන්නි පිටේ ඉඳන් බෝකුන්දරට. මම guys තුන්වෙනි හයර් එක ලැබුණා බලාපොරොත්තු වෙන හිටිය එක. රුපියල් 200 ගානක වගේ හයර් එකක්. කස්ටමර් ඉන්නේ මහරගම ටවුන් එක මෙට්ටු වගේ. කිලෝමීටරයක් විතර එහා ඉන්නේ. ඊළ බලමු. ट्रैफिक එක අවුයි ට්‍රැෆික් එකයි කියන්නේ මචං බයික් පදින කොල්ලොන්ට නම් ආයිතින් සුපරි පරි තමයි.
81 27 නේ වෙන්න අල්ලන්න හරිද ඔන්න ගයිස් එයා හැරගත් අපි ඉවර කරා මහරගමින් කස්ටමර් ගත්තේ කස්ටමර් ආවේ නුගේගොඩ ලයිසිම් එක ගාවට මම දැන් ඉන්නේ ලයිසිම් එක ගාව කස්ටමර් පේමන්ට් එක කරලා ගියා රුපියල් 207ක් වගේ කිලෝමීටර් 4මාරක් වගේ ආවා එතනින් එහාට නම් ආයෙත් Uber එකේ හයර් මොනවත් දැද්දේ නැහැ පොඩ්ඩක් නුගේගොඩ පාර පැත්තට ගිහලා පොඩ්ඩක් බලමු මේ රෝඩ් එක පැත්තට ගිහලා පොඩ්ඩක් බලමු ගල්කිස්ස පැත්තට නම් තියෙනවා හොඳට මම හිතන්නේ පිටතලා තියෙන ඔබ මැප් එක ඔයාලට පේනවා ඇති කැම එකෙන් පේනවනම් බලමු මොකද වෙන්නේ කියලා ඔන්න ගයිස් දැන් ඇවිල්ලා ඉන්නේ නුගේගොඩ camera.lk ගාව මෙතන නම් camera.lk එකට මීටර 500ක් වගේ තියෙන්නේ Uber එකෙන් නැහැ කිසිම රියැක්ෂන් එකක්. වෙලාව 10:42යි. මේ වෙද්දි හයර් උනත් විතර කම්ප්ලීට් කරලා තිනවා. පොඩ්ඩක් ගිහලා බලමු පිට්නි එක පැත්තේ. පිට්නි එක මම ඔෆ්ලයින් දාන් ඉන්නේ. කළා බලමු. මොකක්ද අත්ත කියලා. හයර් දෙකක් ස්කෑන් වුණා. එකක් 153යි අනිත් එක 155යි. පිට්නි එකේ තියෙන්නේ ගයිස් සාමාන්‍යයෙන් එන හයර් ගොඩක්ම ගන්න තියෙන කිලෝමීටර් ගාන වැඩි. දැන් මේ 153ක් මට ආපු හයර් එකේ කස්ටමර් පික් කරන්න යන්න ඕන කිලෝමීටර් 2ද. ඔව් කස්ටමර් පික් කරන්න යන්න ඕන කිලෝමීටර් 2.3. එතකොට හයර් එක කස්ටමර් අරගෙන හයර් එක යන්න තියෙන්නේ කිලෝමීටර් 3යි. එතකොට කිලෝමීටර් 5ක් කිට්ටු වෙන්න සම්පූර්ණ අපි යන්න ඕන මේ රුපියල් 153 හයර් එක කව වෙන්න. අර එහෙම ගැටලු හිතේ ගමන් තියෙන පිට්නි එකේ ඔන්න ගයිස් විනාඩි 5කට වගේ පස්සේ ආයි හයර් එකක් ඇදුණා Uber එකේ 299ක් ඒ රුපියල් 300ක හයර් එකක් කස්ටමර් පික් කරන්න යන්න පෙන්නුවේ නම් ඒක 500ක් වගේ පොඩි දුරක් වෙන්නේ අම්බෝ මෙයා වෙන්න ඕන බොහෝ විට පින් එක යන 29.55 හෙල්මට් එක
304 වනේ. Thank you. ඔන්න guys ඒ හයර් එකත් කම්ප්ලීට් කරා සම්පූර්ණ ඒ හයර් එකේ ගාන 310යි අපි දැන් නුවේ ගොඩින් ආපු හයර් එක දැන් කොළඹ ඉන්නේ මට මතක විදියට නම් දැන් හයර් 4ක් විතර සම්පූර්ණ කරලා තිනවා අපි බලමු අයිනකින් නවත්තලා ඒ විදිහ කීයක් හොයලා තියෙනවද කියලා कार्ड पेमेंट තිබ්බා කෑෂ් पेमेंट තිබ්බා කවල මේ ඔක්කොම අද මේ වෙද්දි කියන්නේ හතරම දිව්වේ උබේකින් ඔබ හයර් තමයි දිව්වේ කොහෙන්ද නතර කරගන්නේ එහෙම නැත්නම් හරි ඉස්සරහා තියෙන අතවලු හරි හයර් හතරක් වගේ මට මතක බලමු වොලට් එකේ වොලට් එකේ තියෙනවා රුපියල් 182ක් හරිද අපිට මෙහෙම බලන්න පුළුවන් ඉතින් earnings වලට ගිහිල්ලා එතන අද දවස ක්ලික් කරා නම් එතන 967ක් ටිප් 4යි ටිප් 4ේ 967ක් හොයලා තිනවා මේ වෙද්දි लाव 11:15යි බලමු මෙතනත් ඉඳලා මෙතනින් එහාට මම කොහෙවත් යන්නේ නැහැ මෙතනින් ඉඳන්ම බලමු හයර් එක කරගෙන යන්න පුළුවන්කම තිබුණොත් එහෙමයි හයර් එක වැදුන ගමන් ඔයාලට මම කියන්නම් එහෙනම් මෙතනින් මම වීඩියෝ එක පොඩ්ඩක් කට් කරනවා මේ මෙතන ඉඳන් ඊළඟ හයර් එක ආපු ගමන් මෙතනින් එහාට අපි කතා කරගෙන යමු මොකද වෙන්නේ කොහෙටද යන්න තියෙන්නේ කියලා ජය වේවා ඔන්න guys Uber එකේ ගොඩක් වෙලාවක් යනකම් මේ හයර් එකක් වැදුනේ නැති තමයි පික් මේක පොඩ්ඩක් ඔන් කරගත්තා පික් මේකේ වැදුන හයර් එකක් රුපියල් 300 ගානක ෆ්ලෑෂ් හයර් එකක් ගිහලා බලමු ડોකියුමන්ට් එකක් කියලා තමයි පෙන්නන්නේ ඩීටේල්ස් වල නම් මීටර ගොඩක් දුර යන්නත් නැහැ මීටර 650ක් වගේ තමයි තියෙන්නේ බලමු ගිහිල්ලා लोकेशन එක නම් පෙන්නන්නේ මේ හරියේ කෝල් එකක් දීලා බලමු කස්ටමර්ට එයාසේ උබත් වදිනවා අප්පා හලෝ මම පික් එකෙන් මේ අදිරලා ඉන්නේ එයා පේ කරලා ගන්න හරි හරි hire එක brother hire එක 317යි එහෙන් තමයි payment එක කරනවා කිව්වේ ස්ටාර්ට් කරලා බලමු කිලෝමීටර් 30ක් විතර තියෙද කියලා මට මතක විදිහට නම් කොළොන්නාව පැත්තට තමයි hire එක තියෙන්නේ කිලෝමීටර් 6.7ක් තියෙනවා මේ පාරම යන්න පුළුවන් බලමු කොළඹින් ගත්ත පාර්සලේ අරගෙන කොළොන්නාවට ඇවිල්ලා තියෙන්නේ. තව කිලෝමීටරයක් විතර තියෙනවා පාර්සල් එක දෙන්න නම්. ඉන්න බලමු.
සංජීව 317යි කියන්න පේමන්ට් එක. වෙනස බැලන්ස් එක. හරි guys. එක මෙතන ඇවිල්ලා මම හිතන්නේ අටපිරිකර, ඒ කියන්නේ පූජා භාණ්ඩ අටපිරිකර වගේ මම හිතන්නේ විකුණන තැනක්. ඒකට මොනවද අවශ්‍ය මේ ඔය පැකින්, ඒ කියන්නේ රැපින් පේපර් ඔය පාර්සල් කරන ඒවා මේ තමයි මම හිතන්නේ එන්නේ නැති. න පිළියන්දලට හයර් එකක් ලැබුණා. ලොකේෂන් එක නම් මෙතන තමයි පෙන්නන්නේ. කෝල් එකක් දීලා බලමු. හෙලෝ මම පික්මි එකකින් මේ ෆ්ලෑෂ් ෂෙයාර් එකක් දාලා තියෙනවා. ඇවිල්ලා ඉන්නේ. කස්ටමර් එනකන් එමු. ඒ අතට කැමරා එක පොඩ්ඩක් charge එකට ගහගන්නවා. පික්මි තරද පිළියන්දර පැත්තට නෙස්ස හැර දාලා දෙන්න හැර. පිළියන්දර පීසට් එක ගාවට. මේ ටූල් එකක් තියෙන්නේ මේක නයි යන්නේ. නිකන් කොලයක් වතල් දෙන්න සර්. මේ මම එතකොට ගැටලුවක් නැහැ. අන්න වගේ නිකන් දාන්න මම බෑග් එකට තියාගන්න. පේමන්ට් එක එන්සර් වෙන්නේ. ඔව්. අනේ පේමන්ට් එක මම මින් කරනවා. 985ක්. 985යි. හරි thank you. ආයෙත් ගිහලා කොල්ලක් ගන්න. කොල්ලක්ද? හරි හරි. ඔන්න guys අපිට කෙලින්ම කොළොන්නාවේ ලොකු දිග හයර් එකක් ලැබුණා පිළියන්දල පැත්තට. රුපියල් 985ක්. සුපිරි හයර් එකක් ලැබුණා. ටූල් බොක්ස් එකක් තමයි අරන් යන්න තියෙන්නේ. ඉතින් කස්ටමර් පාර IT කොලයක දාලා ටූල් බොක්ස් එක ඔතලා දුන්නා මම මේ ටැංකිය උඩින් තියාගෙන අරන් යන ගමන් කිලෝමීටර් 17ක් තියෙනවා guys. ෂේප් එකේ යන්නයි තියෙන්නේ. 985ක්. මේ වගේ හයර් දවසට දෙකක් තුනක් පදිනවා කියන්නේ ඉතින් සුපිරි මචං. කෙලිම රුපියල් 3000ක් කැපිලානේ. ඒක අර මං කිව්වේ සමහරලාවට ඉතින් වදිනවා. ලොකු හයර් වදිනවා. නමුත් අපට ෂුවර් කරන් ඉන්න බෑ. ඉතින් ඊළඟ හයර් එක ලොකු එකක් එයිද කොහොමද කියලා අර වෙලා තියෙන්නේ. එන හයර් එක අරගෙන දිවුවා නම් ෂේප් එකේ මේන් අතරින් පතරින් එන එකක් ගහලා පස්සේ දවසට රුපියල් 3000ක් නිකන් මචං සාමාන්‍ය පැය 6ක් 7ක් වැඩ කරද්දි ෂේප් එකේ හොයාගන්න පුළුවන් ඉතින්. අපි යන් ඉස්සරහට ඉතින් ගිහිල්ලා ලොකු විනාඩි 40ක් විතර යන්න තියෙනවා. අපි බලමු ඉතින් ට්‍රිප් එකේ එන්ඩ් එකට ගිහිල්ලා කස්ටමර්ට දීලා අපි කතා කරමු මොකද වෙන්නේ කියලා. guys ෆ්ලෑෂ් ෂෙයාර් එකත් අරගෙන අපි ආව පිළියන්දලට. ගාඩි 40ක් විතර ගියා කොහමද ට්‍රැෆික් එකේ එන්න. කස්ටමර්ට කෝල් එකක් දීලා බලමු. ටූල් බොක්ස් එකක් අපි ගෙනාවේ. හෙලෝ මම පික්මි එකේ මේ ටූල් බොක්ස් එකක් ඇවිල්ලා තියෙනවා. මම ඇවිල්ලා ඉන්නේ. ඕ පික්සාට් එක ගාව මෙතන ඇලුමැක්ස් කියලා තියෙන්නේ. හරි guys ඔන්න පික්මි එකකින් ආයෙත් හයර් එකක් ඇද්ද රුපියල් 800 ගානක. මම හිතන්නේ මොරටුව පැත්තට වෙන්න ඕන කිලෝමීටර් 17ක් වගේ තමයි වෙන්නේ. මට පෙන්නනවා කස්ටමර් ඉන්න තැනට.
බලන්න අරගෙන මම පික්මි එකකින් ඇවිල්ලා ඉන්නේ. හරි ඔකේ. තුල පාර මට පෙන්නුවේ ඒකයි. තුල පාර. මොරටු එන්නේ දාලා තියෙන්නේ. හරි. පන්සලේද? මාර සෙට් එකක් ඉන්නනේ. මිනිස්සු ඉතින් කරදර කරන්නේ නැද්ද? පව් වෙනාර නේ. මම හිතන් හිටියේ මොරටු හේන එකේ නෑ මොරටු වැත්ත කියලා. එකනේ එකසේ ගන්න මෝ ඉන්නවද? ඔව් ඉන්නේ. දැක්කම ඉන්නවද? කියන පන්සලෙන් බෝ වෙලා. ආ 838 38ක් නෑ. බලන්න. හරි බලන්න. හරි. මොරටු හේනට ආවා. මොන ඔය විදිහට තමයි හයර් එකත් ඉවරුනේ. මේ ගමන් දැක්ක පට්ට ලස්සන මේ එකක් මේ කොහේ ඉන්නවලු මේ මූ 100 ගානක්. ඒ කියන්නේ පන්සලේ බෝ වෙලා. මේ වාර දකින්න මම මෙතනින් එනකොට හැම මූ රංචුවක් හිටියා. දැන් ආයෙත් ඉන්න වාඩි වෙන්නට ඉන්නවා. මම ඔය විදිහට දැක්කම සාමාන්‍යයෙන් මේ හොම නිදහසේ ගමක් ඇතුලේ මූ ඉන්නවා කොහොම 100 ගානක් ඉන්න කොහොම වට්ට සුපිරි. එහෙනම් ගයිස් vlog එක මෙතනින් නවත්තනවා අදට. මේ වෙද්දී මම හිතන රුපියල් 3500ක් 4000ක් අතර වගේ ගාණක් හොයලා ඇති. ඉතින් එහෙනම් කට්ටියකින් පොඩි ඉල්ලීමක් කරනවා සබ්ස්ක්‍රයිබ් කරලා පොඩි සපෝට් එකක් දෙන්න. අඩුපාඩු තියෙනවා ඒ වගේම කමෙන්ට් එකක් දාන්න අනිවාර්යයෙන්ම. එහෙනම් ඊළඟ vlog එකකින් හම්බෙමු. ජය වේවා කට්ටියට.